වර්තමාන මාලිමා රජය රැකියා විරිදු උපාධිධාරීන් 35000කට රැකියා ලබා දෙනවා කියලා පොරොන්දුවක් දුන්නා. ඊට පස්සේ ඒ පොරොන්දුවේ කොටස් වශයෙන් ගලවලා තැන් තැන්වල උපාධිධාරීන්ට ජොබ් දෙනවා කියලා වේදිකා උඩත් දැන් ජනාධිපතිවරණය ඉවර වෙලා මහමැතිවරණයක් ජනාධිපති අතර තැන් දෙක තුනකදීම ප්‍රකාශ කළා. එතකොට රැකියා විරිදු උපාධිධාරීන්ට දැන් ඒ විදිහට පොරොන්දු ඊට පස්සේ මහමැතිවරණයෙන් පස්සෙත් මේ මෑතකත් එයාගේ කටෙන් තැන් එකකදී දෙකකදී වගේ කියවුණා මේ කතාව. හැබැයි රැකියා විරිදු උපාධිධාරීන්ට මාතරදී සමුළුවක් තිබ්බට පස්සේ ඒ සමුළුවේ හඳුන්නෙත්ති මන්ත්‍රීතුමයි කැඳුම්කරු විදියට හිටපු මහේෂ් අබේපිටිය ඒගොල්ලෝ කිව්වා රැකියා විරිදු උපාධිධාරීන් 35000ටම රැකියා ගත කරන්න වැඩපිළිවෙල ඒගොල්ලෝ සතුයි කියලා. ඉතින් ඒකෙන් රැකියා විරිදු උපාධිධාරීන්ගේ පවුල්වල ඉන්න පිරිසත් එක්ක ලක්ෂ ගාණක් ඡන්ද ලබා දුන්නා රැකියා විරිදු උපාධිධාරීන් විදිහට මාලිමා රජයට. ඉතින් මාලිමා රජයේ ඒ ඡන්ද ටිකත් අරගෙන ඒගොල්ලොන්ගේ ජනාධිපතිවරණ සිහින ඒ වගේම අග්‍රාමාත්‍ය සිහින ඒ වගේම අමාත්‍ය සිහින මේ සියල්ලක්ම ලබා ගත්තා. ළඟා කරගත්තා. දැන් මේ අහිංසක දුප්පත් මිනිස්සු ඉල්ලන්නේ ඒ තියෙන වේකන්සි වල පුරප්පාඩු වලට මේ මිනිස්සුන්ට ප්‍රමුඛතාවය දීලා ලබා දෙන්න කියලා. එහෙම නැතුව මේ ඉල්ලන්නේ වෙන දෙයක් නෙවෙයි. එතකොට මේ ඉල්ලන්නේ නිකම් පින්පඩි ගන්න නෙවෙයි. එහෙම ගන්න ඕන කට්ටිය තමයි කමෙන්ට් දාන්නේ හැම තැනකම එහෙම අවශ්‍යයි කියලා. ඉතින් අපි කියන්නේ එහෙම නෙවෙයි. දැන් වෙද්දිත් දිස්ත්‍රික්ක පළාත් වල විභාග තියලා ඒ පළාත් 9 විභාග තියලා ඒ වලින් පාස් වෙච්ච අය 10000ක් විතර ඉන්නවා. ඉතින් එහෙනම් විභාග වලට බයයි කියන්නත් බෑනේ. ඒතකොට රැකියා විරිදු උපාධිධාරීන්ගේ එතනත් ඉන්නවා 75ක් විතර රැකියා විරිදු උපාධිධාරීන් තමයි ඉන්නේ. අනිත් එක ඔය දාන ඔක්කොම ගැසට් දැන් එන ඒවා ඕපන් ගැසට් එන්නේ. ඒතර ඕපන් ගැසට් ආවට පස්සේ කොහොමත් රජයේ ඉන්න අයත් ඒ වලින් පාස් වෙලා යම් කිසි කොටසක් ගන්නවා. ඒගොල්ලොන්ට වයසත් වැඩි. ඒගොල්ලොන්ට ගොඩක් ඒවා 45 දක්වා 40 දක්වා වැඩි කරලා තියෙන්නේ. ලියන්න පුළුවන්. ඉතින් එහෙම පසුබිමක එළියේ ඉන්න මේ උපාධිධාරියාට මේ කරන අසාධාරණය පිළිබඳව ඔවුන් තමයි අපිට වැඩි හොඳින් දන්නේ සහ කතා කළේ. එතකොට අවුරුදු ගාණක් තිස්සේ සටන් කරා කියනවා පාරවල් වල එහෙම කරලා ඒවල වීඩියෝ ක්ලිප් තියෙනවා වීඩියෝ තියෙනවා ඕනතරම්. ඉතින් ඒගොල්ලෝ සටන් කරලා මේක දිනාගත්තා කියලා ඒගොල්ලොත් ඒවා අපි සාක්ෂි ඒක තියෙනවා. ඉතින් නමුත් ඔවුන් දැන් නිහඬයි. ඒගොල්ලෝ තමයි දැන් අර බඩගිනි කෙනා තමයි හැන්ද තියන් ඉන්නේ දැන්. දැන් වෙලා තියෙන්නේ ඔහු අපිට දෙන්නේ නැහැ. එතකොට අපි කියන්නේ මෙයාලට ඉදිරියට දේශපාලනයක් මොකද්ද කරන්න මේගොල්ලෝ දේශපාලනය කියලා. දැන් එයාලා කියපු සටන් කරපු ඒ හැමදේම මෙන්න සමාජයේ නිර්වචනය වෙලා තියෙන. ඒගොල්ලෝ පාලකයෝ බවට පත් වෙලා තින. දැන් එයාලට ඒවලට විසඳුම් ගේන්න පුළුවන්. එයාලා තමයි දැන් විසඳුම් ඉල්ලුවේ. විසඳුම් ඉල්ලපු අය දැන් පුටුවල වාඩි වෙලා තින. ජනතාව විසින් අපි විසින් ඒගොල්ලන් පත් කරා. දැන් එයාලා අපිට විසඳුම් එයාලගේ පන්තියේ මිනිස්සුන්ට විසඳුම් ලබා දෙන්න ඕන. අපි ඉස්සරේ නම් හිතන් හිටියේ එහෙම දෙයි කියලා. නමුත් අදටත් බොරුව කරන්නේ අදත් දානවා රැකියා විරිදු උපාධිධාරීන් 30000ක් සහ තරුණයෝ කියලා මොනවාද මේ විකාර. එතකොට මේවා ඒකෙනුත් 15000 ගාණක් ජොබ් දෙනවා කියලා මිනිස්සුන්ට ඒවා රේඩියෝ වලින් මාධ්‍යයෙන් පත්තර වලින් රූපවාහිනියෙන් ගියපුවාම මිනිස්සු හිතනවා දෙනවා රැකියා කියලා මිනිස්සුත් බොරුවට මුලා වෙලා ඇඳ ගන්නවා. දැන් හැබැයි අද නම් බුද්ධිමත් මිනිස්සු එහෙම අඳින්නේ නැහැ. උපාධිධාරීන් සියලුම රැකියා විරිදු උපාධිධාරීන් මේ වෙද්දී බලාගෙන ඉන්නවා මේ රජයේ ක්‍රියාදාමය කොයි වගේද කියලා. ඔවුන් නැත්තම් උත්තර ලබා දේවි ඉදිරි ඡන්දයේදී. සියලු දෙනාටම ජය.